අද ඉඳන් මුළු ලෝකයම වසර 50කින් ආපස්සට. සමහර විට ඔබ මේ ලිපිය කියවන මොහොතේ මේ සියල්ල වෙනස් වී තිබිය හැකි. එහෙත් අපේ රටේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිදුවන මේ සිදුවීම් මාලාව උදෑසන තේකෝප්පියේ සිට වාහනයේ තෙල් ටැංකිය දක්වා බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද? ඉරානය කියන්නේ තෙල් සම්පතින් පෝෂිත රටක්. නමුත් ඔවුන්ගේ සමස්ත ආර්ථිකයම රඳා පවතින්නේ එකම එක තීරණාත්මක ස්ථානයක් මත. ඒ තමයි කාර්ග් දූපත. ඉරානයේ සමස්ත තෙල් අපනයන ආදායමෙන් 60-50%ක්ම ලැබෙන්නේ මේ කුඩා දූපත හරහායි. සරලවම කිව්වොත් ඉරානයේ රජයේ සේවකීන්ට පඩිගෙවන්න, ඔවුන්ගේ හමුදාව නඩත්තු කරන්න සහ රටේ බඩගින්න නිවන්න අවශ්‍ය මුදල් ලැබෙන එකම උල්පත මේකයි. ඊයේ රාත්‍රියේ සිදු වූ දේ මුළු ලෝකයේම කම්පනයට පත් කළා. ඇමරිකානු ප්‍රහාරක යානා විසින් කාර්ග් දූපතේ පිහිටි සමස්ත යුදමය යටිතල පහසුකම් පද්ධතියම සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා. මෙය ඉරානයට එල්ල වූ මාරාන්තික පහරක්. මෙතෙක් ඇමරිකාව එම දූපතේ ඇති තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණවලට අත තබා නැහැ. නමුත් ඔවුන් ඒ තුලින් ඉරානයට පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔබ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරන නෞකා නැවැත්වීමට හෝ බාධා කිරීමට උත්සාහ කළහොත් මීළඟට විනාශ කරන්නේ ඔබේ තෙල් නිධී කිලා. මේ ඉරානයේ බෙල්ලටම ටැබූ පිහියක් වෙනි. තෙල් පහසුකම් විනාශ වූහොත් ඉරානය ආර්ථික වශයෙන් අලු දූවිලි වී යනු ඇත. සරලවම කිව්වොත් ඉරානයට තියෙන ප්‍රධානම පර්ස් එක තමයි මේ දූපත. හෝමගේ ඉලියඩ් මහා කාව්‍යයේ ට්‍රොයි නගරේ බිඳ දමන්න ග්‍රීකයන් පාවිච්චි කළේ ට්‍රෝජන් අශ්වයා නම් උපායමාර්ගික ප්‍රයෝගයයි. අද කාර්ග් දූපතේ තෙල් පර්යන්ත විනාශ නොකර ඉතිරි කරමින් එහි හමුදා මධ්‍යස්ථාන විනාශ කිරීම ඇමරිකාවේ නූතන උපාය මාර්ගය විය හැකියි. ට්‍රම්ප් ඇතුළු ඇමරිකානු පාලනය ඉරානයට පවසන පණිවිඩය සරලව මෙලෙස සිටිය හැකියි. අපි ඔබේ දොර අගුල කඩා දමා ඇත. දැන් දොර ඇර තිබේ. ඔබ අපේ කොන්දේසිවලට එකඟ වෙයිද? නැතිනම් ඔබේ මුළු නිවසම ගිනිබත් කරන්නද? නමුත් ඉරානය කියන්නේ හෝමගේ කතාවේ එන හෙක්ටර් වැනි තමන්ගේ භූමිය වෙනුවෙන් අවසන් හුස්මතෙක් සටන් කරන චරිතයක්. ඔවුන් පවසන්නේ ඔබ අපේ දොර කඩා දමුවහොත් අප මුළු වීදියම ගිනිබත් කරනෙමු යන්නයි. දැනට පවතින දත්තා අනුව ඉරානයේ කාර්ග් දූපතේ තෙල් පර්යන්ත විනාශ වුවහොත් ලෝක වෙළඳපොළට දිනකට ලැබෙන තෙල් බැරල් මිලියන 1.5ක් පමණ අහිමි වෙනවා. එය ලෝක සැපයුමෙන් 1.5ක් පමණ වුණත් එවැනි කම්පනයක් නිසා බොර තෙල් බැරල් එක මුදල් ඩොලර් 15තින් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකියි. ඉන්දියාව 2019 වසරේ ඉඳන් ඉරානයෙන් ශ්‍රීජීවම තෙල් ආනයනය කරන්නේ නැහැ. නමුත් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම ඔවුන්ට දැඩිව බලපානවා. ඉන්දියාව තම තෙල් අවශ්‍යතාවයෙන් 65%ක්ම ආනයනය කරන නිසා ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය සහ ඉන්දිය රුපියල අවප්‍රමාණය වීම හරහා ඔවුන්ගේ දල දේශපාලන නිෂ්පාදනයට 0.5කින් 8ක් දක්වා පාඩුවක් සිදු විය හැකියි. අනෙක් පසින් චීනය ඉරානයේ ප්‍රධානතම තෙල් ගැනුම්කරු. ඉරානයෙන් ලැබෙන ලාභදායී තෙල් අහිමිවීම චීනයේ පිරිපහදු මධ්‍යස්ථානවලට බලපානවා. නමුත් රුසියාව සහ සෞදි වැනි විකල්ප හරහා එම පාඩුව පියවා ගැනීමට චීනයට හැකියාව පවතිනවා. අපිට මොකට වෙන්නේ? ඉන්දියාවට සහ චීනයට මෙවැනි බලපෑමක් වෙද්දී ආර්ථික අර්බුදයකින් හිස උසවින් සිටින අප වැනි රටකට මෙය කිසිසේත් සුබ පණිවිඩයක් නොවේ. ඇමරිකාව දැනටමත් දහස් ගණනක මැරීන් භටු නෙම කලාපයට එවලා තියෙන්නේ තමන්ගේ කොන්දේසි මට ඉක්මනින්ම මෙය අවසන් කිරීමටයි. නමුත් යුද්ධය කියන්නේ ගණිත සමීකරණයක් නෙවෙයි. එය ඕනෑම මොහොතක පාලනයෙන් තොරව විකෘති විය හැකියි. ජනාධිපති ට්‍රම්ප් දූපතේ තෙල් යටිතල පහසුකම් විනාශ නොකිරීමේ අරමුණ දෙවෑදාරුවක් විය හැකියි. 1. මේ පාලනය කරමින් ඉරානයේ ආදායම තමන් සතු කර ගැනීම. 2. යුද්ධය නැවතුවහොත් ඔබට තවමත් තෙල් විකුණා ජීවත් විය හැකි, නැතිනම් ඔබේ මුළු නිවසම ගිනිබත් කරන්නද කියන බ්ලැක්මේල්. නමුත් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකම් වැනි කණ්ඩායම් එවැනි බ්ලැක්මේල් කිරීම හමුවේ දනු නොනැබෙන්න බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඔවුන් තමන් සතු සියල්ල විනාශ කරමින් හෝ සතුරාට උපරිම හානි කිරීමට පෙළඹෙන්නේ නැත. කාර්ග් දූපත කියන්නේ සීමිත ඉඩකඩක් තියෙන තැනක්. එහිදී ඇමරිකානු සෙබැල්ලුන්ට හා හෙලිකොප්ටර් යානාවලට ඉරාන මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සැඟවීමට දෙන්නේ නැහැ. ඉරානයේ වසර 40ක් තිස්සේ මේ දූපත ආරක්ෂා කළේ නම් ඔවුන් එහි ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන මර උගුල් සෙකස් කර තිබිය හැකියි. ඇමරිකානු මධ්‍යස්ථ අනදයන මූලස්ථානයේ විසින් ගුවන් ප්‍රහාරවලින් දූපතේ ආරක්ෂක වළලු බිඳ දැමීම එක දෙයක්. නමුත් දූපතක් අත්පත් කරගෙන පාලනය කිරීම යන්නු හාත්පසින්ම වෙනස් භයානක මෙහෙයුමක්. ඉරානය කිසිසේත් තමන්ගේ ආර්ථිකයේ ජීවනාලිය ඇමරිකාවට නිකම්ම පාවා දෙන්නේ නැහැ.
දූපත සතුරාගේ අතට පැමිණීමට යන බව තේරුම් ගත්ත සැනින් ඉරානයේ විසින්ම එම තෙල් ටැංකි සහ පර්යන්ත පුපුරවීමට ඉඩ තිබෙනවා. ප්‍රතිලව ඇමරිකානු සෙබෙල්ලු දූපතට පය තබන්නට ඔවුන්ට හමුවෙන්දී දවන්ත ගිනි ජාලාවක් සහ පාරිසරික විනාශයක්. ප්‍රසිද්ධ කතාවක් තිබෙලුවා රෝමයේ ගිනිගන්න විට නීරෝ රජ වීණා වාදනය කළා කියලා. අද මැද පෙරදිග ගිනිගන්න විට ලෝකයේ අනිත් රටවල් තවමත් ඒ ගින්දර Tamanගේ නිවසට එන්නේ නැත්තේ සිතා නිහලව සිටී. නමුත් ජියාං වැනි දේශපාලන විශ්ලේෂකයෝ පින්වන්නේ මේ හුඩක කාර්ග් දූපතට පමණක් සීමිත වූ ගින්නක් නොවේ. ඇමරිකාව මේ සඳහා පාබද හමුදා එව්වහොත් එය ඇමරිකාව අභ්‍යන්තරීයම සිවිල් යුද්ධයකට මුලපිරීමක් විය හැකියි. ඒ ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය සහ ශාන්තිය නවකාව්‍යයේ එන නැපෝලියන්ගේ රුසියානු ආක්‍රමණයට සමාන විය හැකියි. නැපෝලියන් සිතුවේ Taman මොස්කෝ නගරය අල්ලගත්ත විට රුසියාව දනු නමනු ඇතයයි. නමුත් රුසියානුවන් කලේ මොස්කෝ නගරයට Tamanම ගිනි තැබ පසුබැස්වියුයි. ඉරානයත් කාර්ග් දූපත සම්බන්ධයෙන් අනුගමනය කරන්නෙත්තේ මේ ප්‍රතිපත්තිය විය හැකි. අපට නැති සම්පතක් ඔබටත් අයිතිවීමට අප ඉඩ නොදිනමු යන්නයි. මෙයයි යුද්ධ බිමේ අලිඛිත නියමය. ඉරානය මීට පෙර කිහිප වතාවක්ම තර්ජනය කර ඇති පරිදි ඔවුන්ට පුරුවන් මෙද පෙරදි සමස්ත කලාපයේම ඇති තෙල් නිදිය සහ කරදිය පිරිසිදු කරන පද්ධතියට හෙවත් ඩීසැලිනේෂන් ප්ලාන්ට්ස් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරන්න. මේ සිදු වූහොත් එය හුඩක ඉරානයට පමණක් නොවේ මුළු ලෝකයටම බලපාන මහා ව්‍යසනයක් වන්නේත. අපි බොහෝ විට කතා කරන්නේ තෙල් මිල ගැන පමණයි. නමුත් මැද පෙරදි රටවල් බොහෝමක් Tamanගේ පානීය ජලය සපයාගන්නේ මුහුදු ජලය පිරිසිදු කරමිනි. ඉරානය මේ විනාශ වූහොත් මුළු කලාපයේම ජලය නැතිව දවන්ත අර්බුදයකට පත්වන්න ඇත. එය මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අවදානම හෙළන තත්වයක්. ගල්ෆ් කලාපයේ සෞදි එක්සත් අරාබි එමිරාජ්‍ය හා කතර් රටවල ආර්ථිකය රඳා පවතින්නේ තෙල් සහ ස්ථිරත්වය මතයි. ඉරානයේ සමග ඇතිවන යුද්ධයකදී මේ රටවල තෙල් සහ ජල පිරිසිදු මධ්‍යස්ථාන විනාශ වුවහොත් ඔවුන් වසර 50ක් පස්සට යනු ඇත. මෙය අහම්බයක් නොවේ සැලැස්මක් සහිත කොලැප්ස් එකක් බවට සමහරු කරන තර්කයේ තුර ඇත්තේ මේ රටවල් සතු දවන්ත මූල්‍ය ශක්තිය සහ බලය අඩපණ කිරීමේ අවශ්‍යතාවයයි. මහා ඊශ්‍රායල ව්‍යාපෘතිය මැද පෙරදි දේශපාලනයේ පවතින වදාත්ම ආන්දෝලනාත්මක මතවාදයයි. මෙහි මූලික අදහස වන්නේ නයිල් නදිය සිට යූප්‍රටිස් නදිය දක්වා කලාපය තුළ ඊශ්‍රායලයේ ආධිපත්‍ය පිටිරවීමයි. මෙවැනි ව්‍යාපෘතියකට ඇති ප්‍රධානම බාධාවන් වන්නේ ශක්තිමත් ඉරානය සහ පොහොසත් අරාබි රාජ්‍යයන්. ඉරානයේ යුද්ධයකින් අඩපණ කර ගල්ෆ් රටවල් ආර්ථික වශයෙන් බිඳ දැමුවහම කලාපයේ එකම ප්‍රබල බලවා ලෙස ඊශ්‍රායලයේ ඉතිරි වේ. චීනය මේ සියල්ල දෙස බලා සිටින්නේ Tamanගේ බලශක්ති සැපයුම අනතුරේ වැටී ඇති පසුබිමකයි. චීනයට මේ යුද්ධයේ ආර්ථික මරණයක් ඇමරිකාවට එය අභ්‍යන්තර දේශපාලන මරණයක් විය හැකියි. ඒ නිසා ඇමරිකාව මේ යුද්ධය තව දුරටත් ඇදගෙන යන්න කැමති නැහැ. ඔවුන්ට අවශ්‍යයි Tamanගේ කොන්දේසි මට ඉක්මනින්ම මේ අවසන් කිරීමටයි. ඒ සඳහායි මේ වන විට දහස් ගණනක ඇමරිකානු මැරීන් භටුන් එම කලාපයට පිට කර හැර තිබෙන්නේ. මේ වගේ වර්ග කිලෝමීටර් 20ක් වගේ කුඩා භූමි ප්‍රමාණයේ දූපක විශාල රටක ආර්ථිකයෙන් 60%ක් රඳා පැවතීම ඕනෑම කෙනෙකුට පුදුම හිතෙන කරුණක්. නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඉරානයේ සේලුම තෙල් මේ දූපතේ තිබෙනවා කියන එක මිහි අදහස නොවේ. ඒ වෙනුවට මේ දූපත ක්‍රියා කරන්නේ ඉරානයේ ප්‍රධානතම අපනයන දොරටුව විදිහට. ඉරානයේ ගොඩබිම ආශ්‍රිතව විශාල නැව්වලට ළඟා විය හැකි ගැඹුරු මුහුදු සහිත වරාය අඩුයි. කාර්ග් දූපත පිහිටි තිබෙන්නේ පර්සියන් ගල්ෆ් කලාපයේ ගැඹුරු දිය සහිත ප්‍රදේශයක නිසා ලෝකයේ විශාලතම තෙල් නැව්වලට පවා මෙහි පැමිණ පහසුවෙන් තෙල් පුරවා ගැනීමට පුළුවන්. මේ හුඩක ගබඩාවක් නොවේ ප්‍රධානතම පිරිපහදු සහ බොර තෙල් පර්යන්තයයි. ඉරානය මේ අරදල හොඳින්ම දන්නවා. ඔවුන් පසුගිය දශක 4ක්ම මේට විකල්ප සහ ආරක්ෂණ ක්‍රමවේද සකස් කර තිබෙනවා. කාර්ග් දූපත මගහැරිය ශ්‍රීජුවම ඕමන් මුහුදට තෙල් රැගෙන යන්න පුරුවන් නල පද්ධතියක්ද ඉරානය මෑතතින් විවෘත කළා. නමුත් එහි ධාරිතාව තවමත් කාර්ග් දූපතට සමාන නැහැ. ඔබ මේ Google Maps හරහා දකින ටැංකි 46ත් අමතරව ඔවුන් සතු විශාල තෙල්තොග ආරක්ෂිත භූගත ගබඩාවල සහ මුහුදේ නවත්තා ඇති දවන්ත නැව්වල හෙවත් ෆ්ලෝටිං ස්ටෝරේජ් තුල ගබඩා කර තිබෙනවා. ඇමරිකාව හෝ ඊශ්‍රායල මෙයට ප්‍රහාර දීම මෙතෙක් කල් ප්‍රමාද කළේයයිද? එය ඉරානයේ සතු දඬුවම් කිරීමේ හැකියාව නිසායි. කාර්ග් දූපතට ප්‍රහාර දැන සෙනින් ඉරානය කරන්නේ හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීම. හෙවත් අසල්වැසි රටවල ඇති තෙල් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම. එවිට ලෝක තෙල් මිල බැරලක් ඩොලර් 200 පනිනවා. ඒ ආර්ථික කඩාවැටීමට ලෝකයම බයයි. ඉරානයේ යුද්ධයට සූදානම් වුණේ කාර්ග් දූපත කිසිදා විනාශ වේවි නොවේවි කියන මතයේ ඉඳගෙන නෙවෙයි. ඒ වෙනුවට ඔබ අපේ කාර්ග් විනාශ කළහොත් අපි මුළු ලෝකයේම තෙල් සැපයුම විනාශ කරනෙමු කියන තර්ජනය මට පදනම් වී.
එය වඩාත්ම අවදානම් සහිත එකම බිත්තර කූඩක්. දැන් ඇමරිකාවේ ඒ කූඩට අත තබා තිබෙන්නේ ඉරානයේ සයබ ලෙසම ප්‍රතිප්‍රහාරය එල්ල කරයිද නැද්ද යන්න පරීක්ෂා කිරීමටයි. දැන් ලෝකයේ සිටින්නේ බෝම්බයක් උඩ වාඩි වෙලා සිටිනවා වගේ. ඉරානයේ ගන්න එක තීරණයක් හෝ ඇමරිකාවේ එල්ල කරන එක ප්‍රහාරයක් නිසා මුළු පෘථුවියම වසර ගණනාවක් ආපස්සට ඇද දැමිය හැකියි. යුද්ධයෙන් කෙසෙකුත් ජය ගන්නේ නැහැ. ඉතිරි වන්නේ විනාශය සහ සුන්බුන් පමණයි. ඔබේ අදහස මොකක්ද? ඔබ හිතන්නේ ඉරානයේ සතු මේට වඩා ප්‍රබල රහස් තුරුම්පුවක් තිබිය හැකිද? නැතිනම් ඔවුන් මෙතෙක්කල් කලේ හිස් තර්ජනයක් පමණක්ද? ඔවුන් Tamanගේ ආර්ථිකය බේරා ගැනීමට ඇමරිකාවට යටත් විය යුතුද? නැතිනම් Tamanගේ අභිමානය වෙනුවෙන් සටන් කළ යුතුද? එහෙමත් නැතිනම් අප මේ ගමන් කරන්නේ නොවලක්වා යමෙහිගේ ලෝක මට්ටමේ කඩාවැටීමකටද? තවත් විග්‍රහයකින් හමු වෙමු.